අදත් පිළිගන්නවා ගැමිටෝක් අපේ නාලිකාවට. අදත් ආවා ලස්සන කතාවක් අරගෙන. එහෙනම් channel එකට subscribe කරලා එන්නකෝ කතාව බලන්න. බලපන් සීතෝ අරුණ ඉන්නවද කියලා. පොල් ටික අදවත් අහුලා ගන්න. නෑ අම්මේ. පේන්න නෑ. හොඳට බලපන්. ඔවුන් විශ්වාස කරන්න පුළුවන් જાතියක් නෙමෙයිනේ. අපි මොකද කරන්නේ කියලා ඔවුන් කොහේ ඉඳන් බලන් ඉන්නවද දන්නේ නෑ. හරි අම්මේ. දුවේ අමිතා මේ හොද්ද බලන්න පුළුවන්ද? මම පුවක් ටික අහුලගෙන පොල් වැටිලද කියලා බලාගෙන එන්නම්. එහෙනම් මගේ දුව හොද්ද බලන්නකෝ. මං ගිහින් එන්නම්. හොඳයි අම්මේ. මම බලන්නම්. අම්මා ගිහින් එන්නකෝ. ගස්වල පුවක් වැටිලා එක ගෙඩියක්වත් නෑනේ. මාර වැඩක් නේ අම්මේ. නවසි ගහේ පොල් වැටිලා තිබුණනේ. පොල් තිබුණෙත් නෑ දුවේ. හෙට ටිකක් උදේම යන්න ඕනි බලන්න. අමිතා දුවේ අදනම් පොලුත් තියෙනවා පුවකුත් තියෙනවා. එහා ගෙදර කට්ටිය තාම නැගිටලා නැත්ත කොහෙද? සීතෝ බලපංකෝ අරුන් අද උදේම්ම උන්ගේ පොල් ගස්වල පොල් ටිකයි පුවක් ටිකයි ඇහිඳගෙනනේ. ඔවුන් හරි කපටි අම්මේ. උදේම නැගිටලා අහුලන් නැටි. ඉන්නකු මන්ද උන්ට හොඳ වැඩක් කරන්නම්. කොල්ලෝ දෙන්නට කියලා අහුලනවා. මොකද උන් පොඩි උන්ට බනින්නද? හැබැයි පොඩි එවුන්ට කියපන් අමිතව දැක්කම කරපු වැඩේ කියන්න එපා කියලා. ඔව් අපේ වුන් හරි මෝඩයිනේ. කියයිද දන්නේ? කපිලා සුපුන් කොහෙද ඔයාලා? අයියම්මේ මම මෙහෙ මගේ පුතා මල්ලිත් එක්ක අර ගස් ටිකේ පුවක් ටික අහුලන්න ඕනේ හොඳද? අනේ අම්මේ ඒවා අමිත නැන්දලගෙනි. අපිට දහම් පාසලෙන් කිව්වේ අනුන්ගේ දේවල් නොකියා ගන්න හොඳ නෑ කියලා. උඹට ඒකෙන් වැඩක් නෑනේ. මමනේ කියන්නේ. හොඳයි අම්මේ.
මම එහෙම කරන්නම්කෝ. අම්මා කියපු විදියටම. කපිල උඹ හොරෙන් අමිත නැන්දලා ඉන්නමද බලලා පාරට විසි කරපන්. මල්ලිට කියලා මිදුලට දාගන්නම්. මල්ලි පුවක් අතේ තියන් හිටියට කමක් නෑ. මොකද මල්ලි පාරෙනේ ඉන්නේ. උඹ ඇහිද ගත්ත ගමම් පාරට විසි කරපන්. අනික තමයි උඹ පුවක් අහුලන්න යනකොට බෝලයක් අතේ තියාගෙන ඵලයම්. කවුරු හරි ඇහුවොත් කියන්න පුරුවන් එතකොට බෝලය හොයන්න ආවේ කියලා. හොඳයි අම්මේ. මම මල්ලිත් එක්ක අහුලන්නම්. සුපුන් මල්ලි, ඔයා කොහෙද? අපි අම්මා කියපු සෙල්ලම කරමුද? හායේ අපි කරමු. මේ මං එන්නවෝ. මල්ලි මම පාරට දාන පුවක් ඔයා මිදුලට විසි කරන්න ඕනි හරිද? හැලෝ කොහොමද? ඔයා මේ සතියේ ගෙදර එනවද? ඕ ඇයි මැරිකේ? අනේ එයා ගෙදර ඉන්නේ පුදුම මිනිස්සුනි. දැන් පුවක් හොරකම් කරන්න පොඩි දරුවෝ දෙන්න දාලා. ඒ දරුවෝ දෙන්නම් මොනවද දන්නේ? පුංචි කාලේ ඉඳලම හොරකමට පුරුදු කරනවනේ. පුදුම අම්මලා. ඔයා ගෙදර ආවම ගස්වල තියෙන පුවක් ටිකයි පොල් ටිකයි කඩලා දාන්න. ඒක හොඳයි. තව දවසක් ඔය දරුවෝ දෙන්න ඔය වැඩේ කරන්න කලින් කාව හරි හොයලා අපි ඔයට ඉක්කටලා දාමු. හාකෝ අපිට පුරුවන් දේ අපි කරමු. අපිට ලාභයක් නැතුවට කමක් නැහැ. ওই දරුවෝ දෙන්න හොරකමින් ගලව ගන්න පුරුවන්නේ. එහෙනම් ඔයා ලෑස්ති කරගන්නකෝ. මම ඔයාට සල්ලි දාන්නම් පොල් ටික කඩලා දාන්න. එහෙනම් ගස් ටික බලලා ඔයා පරිස්සමින් පොල් ටික කඩලා දාන්නකෝ. වැඩේ හරියට කරන්න. හොඳයි මැඩම්. මම පොල් ටික කඩන්නම්. ඔයාලා පොල් ටික කඩලා අරන් ගියාම අයියයි මමයි අහුලන්නේ මොනවද? පුතයි අයියයි වෙනදට මේ ගස්වල ගෙඩි අහුලනවද? ඕ අපි දෙන්න අහුලනවා. කවුද පුතාලට අහුලන්න කිව්වේ? අපේ අම්මා. පුවක් සෙල්ලම හරි විනෝදයි නැන්දේ. අපේ කපිල අයියා පාරට විසි කරනවා. මං විදුලට දානවා. මිදුලට දාන පුවක් මොකද කරන්නේ? අපේ ගෙදර කවුරු හරි කුස්සි අයිනට ගිහින් දානවෝ. මගේ පුතා හොඳ ළමයෙක් නේද? එහෙනම් අනුන්ගේ දේවල් කවදාවත් කියන්න නැතුව ගන්න එපා. හොඳද? සුපුන් මෙහෙ ඉඳලා කියලා තියෙනව නේද? කොහෙවත් යන්න එපා කියලා. හිටපන්. අද දෙන්නම් උඹට. දුවන්න කිව්වේ උඹට ගෙදර. මං කිව්වේ දැක්කා නේද උන් කරපු වැඩේ? මේ වගේ තව ලස්සන කතාවක් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්නම්.